ඔයාගේ නම මොකද්ද? හිමාකා. හිමාකා කොහොමද ඉතින් ජීවිතේ? හොඳයි සතුටින් ඉන්නවා. සතුටින් ඉන්නනේ නේද මේ හැමදේම කරන්නේ රස්සාවක් තියෙනවා සල්ලි හොයනවා. කියන්නකෝ ඔයාගෙන විස්තර ටිකක් ගෙවල් කොහෙද? මම ගල්ගම් මුල්ලේ මට අක්කලා දෙන්නයි නංගිලා දෙන්නයි ඉන්නවා මාත් එක්ක 5 දෙනයි අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි මොනවද කරන්නේ? අම්මා කොළඹ ඉන්නේ. තාත්තා බස් ඩ්‍රයිවිං. දැන් කියන්නකෝ හිමාකා ඔයාගේ ජීවිතේ සතුටින් ඉන්න ඔයාට ළඟින්ම ඉන්න ඕන කෙනා කවුද ඔයාගේ පවුලේ? අම්මයි තාත්තයි. එතකොට ඔයා වැඩියෙන්ම ආදරේ අම්මටද තාත්තටද? තාත්තට. තාත්තට. ඇයි අම්මට වඩා තාත්තට ආදරේ? පොඩි කාලේ ගොඩක් ඉතින් හිටිය තාත්තත් එක්ක තමයි. අම්මා කොහෙද හිටියේ එතකොට? මාරට ගියා. ඊට පස්සේ ඉතින් අම්මා ඇවිල්ලත් කොළඹ තමයි ඒ ජොබ් එක කරන්න හිටියේ නංගිලාට උගන්වන්න. ඒකින්ද තාත්තත් එක්කනේ හැදේ. ඒකින්ද තාත්තට ආදරේ. අම්මට ආදරේ නෑ කියනවා නෙමෙයි අම්මටත් ආදරේ. අර ටික තාත්තට බරයි කොහොමද දූලා තාත්තට ආදරේනේ මන් දන්නවා අක්කලා දෙන්නයි නංගිලා දෙන්නයි ආදරේ වැඩියම තාත්තට කියලා. කෙල්ලෝ එහෙම තමයි. කොල්ලෝ තමයි අම්මට ගොඩක් ලෙන්ගතු. දැන් හැබැයි අපි දැනගන්න ඕනේ අම්මා රට යන්නේ නැත්තේ කොළඹ මහන්සි වෙන්නේ නැත්තේ ඕගොල්ලෝ වෙනුවෙන් කියන දේ මතක තියාගන්න ඕනේ. දැන් නංගිලා දෙන්නයි අක්කලා දෙන්නයි මොනවද කරන්නේ? නංගිලා දෙන්න කැම්පස් අක්කා ගාමට යනවා. ලොකු අක්කා බැඳලා ඉන්නේ. දැන් ඒගොල්ලොන්ගෙන් එක්කෙනෙක් විතරයි කසාද බැඳලා ඉන්නේ නේද? ඔව්. අනිත් 4 දෙනා කවද්ද කසාද බඳින්නේ? තාම ඉතින් එහෙම නෑ. හිතලා නෑ. ඔයාට ඕනේ මොන වගේ කොල්ලෙක්ද? මට අවංක හොඳ ගතිගුණ තියෙන ලක්ෂණ කොල්ලෙක් තමයි ඕනේ. මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ඒ වගේම පිරිමි ළමයෙක්ව හම්බෙන්න කියලා. ජය වේවා.